ඔගොල්ලෝ දැකලා ඇති සමහර අවස්ථාවල YouTube channel අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ තියෙන channel එක YouTube එකෙන් අයින් කරලා තියෙනවා. හේතුවක් දන්නෙත් නැහැ. ඊට පස්සේ ඔය අලුත් YouTube channel එකක් හැදුවත් මේකත් සමහරට YouTube එකෙන් ඉවත් කරලා තියෙන්න පුළුවන්. ඔගොල්ලෝ කවදා හරි හිතලා බැලුවද ඇයි මෙහෙම වෙන්නේ කියලා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා අලුත් නීතියක් සම්බන්ධයෙන් circumvention policy. ඉතින් මෙතෙන්දි මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම මේකෙන් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද? ඒ වගේම මේක ඔයාට බලපෑම් කරන ආකාරය සම්බන්ධව කතා කරන බලාපොරොත්තු වෙනවා. මේක හැමෝටම වැදගත්. ඒක නිසා අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඉතින් මොකද්ද මේ නීතිය? එහෙම නැත්නම් circumvention කියන policy එක මොකද්ද? මේක YouTube එකෙන් දමලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ නීති ඉක්මවා යන අයට. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නීති තියෙනවා. ඒවට එහා ගිහින් ඒගොල්ලෝ වැඩ කරනවා. ඒක විවිධ විදියට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ නීතිය ඇවිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදියට ඔයාගේ channel එක YouTube එකෙන් remove කරනවා. ඉතින් මේ channel එක remove කරත් ඔයා කරන්නේ අලුතෙන් YouTube channel එකක් නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරන්න මේ නීතිය අනුව අවසර නැහැ කියලා තමයි YouTube එකෙන් කියන්නේ. එහෙම කවුරු හරි කරනවා නම් YouTube එකෙන් සලකන්නේ මේක නැවත මේ නීති කඩ කිරීමක් විදියට. ඒ කියන්නේ YouTube එකේ ඔයාගේ channel එක remove කරා. ඊට පස්සේ ඔයා මේකෙන් මේ නීති තකන්නේ නැතුව ඔයා නැවතත් YouTube channel නිර්මාණය කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට සැබෑ ජීවිතයේ උදාහරණයක් කියන්නම්. මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. ඔන්න ඔයාගේ YouTube channel එක YouTube එකේ නීති කඩ කරපු නිසා YouTube එකෙන් delete කරා කියමුකෝ. ඊට පස්සේ ඔයා කරන්නේ වෙනත් කෙනෙක්ගේ නමින් වෙනත් කෙනෙක්ගේ විස්තර වලින් ඔයා YouTube channel එකක් හදනවා. හදලා ඔයා content upload කරගෙන යනවා. එහෙම කරන් පස්සේ YouTube කරන්නේ ඔයාගේ IP එකෙන් අඳුර ගන්නවා. ඒ වගේම ඔයාගේ ලිපිණයෙන් අඳුර ගන්නවා. ඔයාගේ AdSense ගිණුම හරහා ඒ වගේම ඔයා වීඩියෝ අප්ලෝඩ් කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අප්ලෝඩ් කරනකොට මොනවා හරි සමානකම් හරි අඳුර ගන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒ හරහා YouTube අඳුර ගන්නවා මේ කලින් කෙනාම තමයි කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් YouTube කොහොමද මේ දේවල් අඳුර ගන්න කියලා. ඉතින් මම මේ කියන්නේ හොර වැඩ කරන්න කියන එක නෙවෙයි. YouTube එකේ පනිෂ්මන්ට් එකක් දුන්නම් පස්සේ ඒක ඔයගොල්ලෝ කිසිම ගාණක් නැතුව නැවත නැවත කරනවා නම් YouTube එකෙන් දෙන ලොකු දඬුවමක් විදියට තමයි මේ නීතිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දේවල් කරත් YouTube එක කියනවා අපිට අඳුර ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අඳුරගත්තන් පස්සේ ඔය අලුතෙන් නාලිකාවක් හදලා තියෙනවා නම් මේ YouTube channel එක පවා YouTube එකෙන් නැවතත් remove කරනවා. උදාහරණයක් විදියට ඔයා මේ YouTube partner program එකෙන් reject වුණා. ඒ කියන්නේ තිබුණ YPP එක සමහර විට disable වෙලා ගියා ඔයාගේ channel එකේ ප්‍රශ්න වලට. ඊට පස්සේ ඔයා නැවතත් මේ YouTube partner program එකට අලුත් channel එකක් හදාගෙන apply කරනවා. ඉතින් එහෙම apply කිරීමත් මේ නීති වලට පටහැනි විදියට තමයි YouTube එක සලකන්නේ. ඒ කියන්නේ YouTube partner program එකට apply කිරීමත් වරදක් විදියට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඉතින් YouTube එක මෙහෙම දේවල් කරන්නේ ඇයි? මෙහෙම නීතියක් ගෙනල් තියන්නේ ඇයි? ඇත්තටම YouTube එක එදා ඉඳන් කියන දෙයක් තමයි මේක අපිට හොඳ තැනක් කරන්න ඕන. පිරිසිදු තැනක්. ඒ වගේම ආරක්ෂිත තැනක්. මෙන්න මේ හේතුවෙන් තමයි මේ වගේ නීති දිගින් දිගටම YouTube එකට ඇතුළත් වෙන්නේ. ඒ වගේම තවත් කියන YouTube එක තවදුරටත් YouTube එකේ නීති දැඩි ලෙස කඩ කරනවා නම් ඒ කියන්නේ විවිධායක content හොරකම් කරලා ඊට පස්සේ හානිකර content පතුරවලා ඒ කියන්නේ බණිනේ වෙන්න පුළුවන්. අද ලංකාවේ ගොඩක්ම තියෙනවනේ. ඉතින් මේ වගේ දේවල් කරනවා YouTube එකට හැකියාව තියනවලු ඒ නාලිකාව තහනම් කරන්න. එහෙම නැත්නම් කෙලින්ම අයින් කරලා දාන්න හැකියාවක් තියනවලු. ඉතින් එහෙම channel එකක් කරගෙන යන කෙනෙක්ගේ channel එක delete වෙලා මොකක් හරි වෙලා ඊට පස්සේ යා නැවතත් channel එකක් හදාගෙන අර විදියටම content upload කරගෙන යනවා නම් YouTube එක කියන විදියට කිසිම වැඩක් නැහැ නේද කියලා මේ අර remove කරපු එකනොත්. ඒක නිසා තමයි අර තොරතුරු වලටම එහෙම නැත්නම් ඒ දේවල් හොයාගෙන නැවත නැවතත් ඒ හදන දේවල් YouTube එකෙන් delete කරන්නේ. මොකද අවංක YouTubers ලා ඉන්නවා, හොඳ නිර්මාණකරුවන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ආරක්ෂාවකුත් තියෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලොන්ගේ තත්ත්වයටත් දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේක හොඳට කරගෙන යනවා. ඒ වගේම ඒගොල්ලන්ට සපෝට් එකක් වෙන්නත් ඕන. සමහර විට එයා හොඳට කරන content creator කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අර වගේ channel එකකින් එයාට බැනලා අපහාස කරන ඒ වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. ඒක නිසා YouTube එක තීරණය කරලා තියෙනවා මොනවා හරි ප්‍රශ්නයකට ඒ channel එක remove කරා නම් අනිවාර්යයෙන්ම ආයෙ හැදුවත් ඒකම කරනවා කියලා. මොකද ඒ හානිය වළක්වන්න ඕන නිසා. මෙන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ නොදැනුවත්ව සමහරට මේ නීති කඩ කරන්න පුළුවන්. කඩ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට ඔයා හිතනවා නෑ මම දන්නේ නෑ ඇත්තට මම හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක නිසා මේක ප්‍රශ්නයක් නෑ. හරි මොකක් හරි ඔයා අපීල් එකක් හරි මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි YouTube එක සලකන්නේ ඇත්තටම එහෙම කරත් ඔයා අවදානම් මට්ටමක තමයි ඉන්නේ. අවදානම් තත්ත්වයක තමයි ඔයාගේ channel එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා ඇත්තටම හොඳ ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා වෙනත් කෙනෙක්ගේ නමින් වෙනත් කෙනෙක්ගේ විස්තර වලින් YouTube channel එකක් පටන් ගන්නවා.
ඒ වගේම ඔය අලුත් ඊමේල් හදාගෙන ඊට පස්සේ ඔයාගේ කලින් අනන්‍යතාවය හංගල තමයි ඔයා මේ වැඩේ කරන්නේ. ඉතින් එහෙම කරත් ඔයා කොච්චර සාධාරණ වුණත් වැඩක් නැහැ. මේක අයිති වෙන්නේ අර මම කියපු circumvention policy වලට. ඒක නිසා ඔයා කොච්චර හරි කෙනෙක් වුණත් කොච්චර හොඳ content හැදුවත් අර වගේ අවදානමකට වැටුනොත් අනිවාර්යෙන්ම ඔයා channel එකක් නැවත create කරත් අර මම කිව්ව විදිහට විස්තර වෙනස් කරලා ඔයාට අර කලින් අවදානම නැවතත් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හොඳ channel තියෙන්න පුළුවන්. එක channel එකක වරදක් නිසා ඔයාගේ ඉතුරු channel ටිකම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර නරක channel එක, ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණ channel එක සමහර විට ඒක කිසිම අවුල් දේවල් නැති වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවෙන් අර මම කිව්ව නීතිය නිසා එතන channel එක remove වුණා කියමුකෝ. මොනවා හරි copyright වැදිලා මොකක් හරි ගැටලුවක් නිසා. ඊට පස්සේ මොකද්ද? අර ඔයාගේ තියෙන හොඳ channel වලටත් ඒ බලපෑම එනවා. ඔයා කියයි මම වෙන ඊමේල් එකකින් හදලා තියෙන්නේ. ඒ වගේම මම AdSense හදලා තියෙන වෙන අයගේ විස්තර වලට. ඒක නිසා මේක ගැටලුවක් වෙන්න බෑ කියලා. ඒ වගේම මම වෙනත් device පාවිච්චි කරන්නේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ ඔයාගේ IP වලින් ලිපිණයෙන් වෙන්න පුළුවන්. ඔයා කරන දේවල් අනුව වෙන්න පුළුවන්. මොනවා හරි ක්‍රමයකින්, මොනවා හරි රටාවකින් ඔයාව අල්ල ගන්නවා. ඒක නිසා එහෙම කරලා channel කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ ඉදිරියට. හොඳයි, දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි කොහොමද එහෙනම් අපි ආරක්ෂිතව ඉන්නේ කියන එක. වැරදිලා හරි ඔයාගේ channel එක අත්හිටවල තියෙනවා නම් එහෙම නැත්නම් YouTube එකෙන් ඉවත් කරලා තියෙනවා නම් හොඳම දේ තමයි YouTube එකට appeal එකක් කරන එක. සමහරලාට මේ appeal කරලත් reject වෙන්න පුළුවන්. නමුත් ඔයා අනිවාර්යෙන් මොන ප්‍රශ්න තිබුණත් ඔයා මේ appeal එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ වගේම ඔයා YouTube එකට බොරු කරලා ඒගොල්ලොන්ගේ system එකෙන් පිට යන්න හදන්න එපා කියලාත් සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ identity එකක් තියෙනවා නම් ඒවත් සමහර විට ඉදිරිපත් කරන්න වෙයි. ඒවා ඇත්ත වෙන්නත් ඕන. ඒක නිසා ඒගොල්ලන්ට අවංක වෙලා වැඩ කරන්න කියලා තමයි YouTube එක මෙතෙන්දි සඳහන් කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාට ඇත්තටම ඔයාගේ වරද මොකක්ද කියලා හිතා ගන්න බෑ appeal එකක්වත් දාන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි YouTube live chat එකකට යන්න. YouTube live chat එකකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝ ඒගොල්ලොන්ගේ සහාය ගන්න. ඇත්තටම ඔයාට අහන්න පුළුවන් මොකද්ද මගේ ප්‍රශ්නේ? ඇත්තටම මට හිතා ගන්න බෑ. ඉතින් ඒක තමයි YouTube කියන්නේ ඊළඟට හොඳම දේ කියලා. ඒ කියන්නේ ඔයාට appeal එකක් කරලා ඔයා දන්නෙත් නෑ සමහරට මොකක්ද උනේ කියලා. හොඳම දේ තමයි live chat එකකට යන එක. මේක අනිත් දේවල් වලටත් අදාළයි. ඔයාගේ ප්‍රශ්නේ ඔයා දන්නේ නැත්නම් ඔයාට මොකක්ද උනේ කියලා ඔයාගේ channel එකේ වරද දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම YouTube contact කරගන්න live chat එකකට ගිහිල්ලා ඔයාට කෙලින්ම අහන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ නීතිය නිකන් සැහැල්ලුවට ගන්න එපා කියලා. මොකද මේක මම හැමෝටම වැදගත් කිව්වේ ඒකයි. ගොඩක් අය වීඩියෝ බලන්නේ නැත්නම් සෝරි තමයි. මේ circumvention කියන අලුත් නීතිය මේ පොලිසිය එක නිසා ඔයාගේ එක channel එකක ප්‍රශ්නයක් නිසා ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඔයා හිතයි අර මම කලින් කිව්වා වගේ මම මේ වෙනස් කරලා තියෙන කියලා. ඒවා දාලා නැහැ YouTube එකට හොයන්න පුළුවන්. මම එදා ඉඳන් කියන දෙයක්. ඊට පස්සේ මේ දේවල් උනාන් පස්සේ මට කතා කරලා වැඩකුත් නැහැ. ඒක නිසා live chat එකකට යන්න appeal කරන්න, මේ දේවල් කරලා ඔයාගේ channel එක නැවත ලබා ගන්න පුළුවන්. ඔයා හරි කෙනෙක් නම් ඔයා නිවර්දිව content ඉදිරිපත් කරනවා නම්, upload කරනවා නම්. ඉතින් වීඩියෝ එකට like එකක් දමන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon click කරොත් තමයි ඔයාට මේ වගේ videos වැදගත් videos අනිවාර්යෙන්ම පණිවිඩයක් විදියට බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම comment කරන පහල comment section එකේ ඔයාලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. ඒ වගේම share කරන්න යාළුවෝ අතර මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුතුරු සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හමු වෙමු.